අද අපි කතා කරන්න යන්නේ සළුපාලිය නර්තන ශිල්පය ගැන. සළුපාලිය යනු ශ්‍රී ලංකාවේ පැරණි ජන සම්ප්‍රදායන් හා ශාන්තිකර්ම සමග සම්බන්ධ වූ විශේෂ වෙස්මුණු නර්තනාංගයකි. මෙහිදී යක්ෂ ස්වරූපයෙන් සමාන විවිධ වෙස්මුණු පැළඳ බෙර වාදනයට අනුව නර්තනය කරමින් ජනතාවට ආශිර්වාද කිරීම සිදු කරයි. ප්‍රධාන ලක්ෂණ විදිහට විවිධ අද්භූත හෝ යක්ෂ ස්වරූපයෙන් දැක්වෙන වෙස්මුහුණු භාවිතා කරයි. නර්තනය සමග බෙර වාදනය ප්‍රධාන ස්ථානයක් ගනී. නර්තනයන් තාලයට අනුව විවිධ අත්පා සහ ශරීර චලනය ඉදිරිපත් කරයි. ඒ වගේම වෙස්මුහුණු සහ ඇඳුම් නිසා නර්තනයට විශේෂ ගාම්භීර හා චමත්කාර ජනක ස්වභාවයක් ලැබේ. අසුබ බලපෑම් දුරු කර යහපත සෞභාග්‍ය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සමග සම්බන්ධ වේ. ගැමි ජනතාවගේ පැරණි විශ්වාස චාරිත්‍ර ජනකලා සම්ප්‍රදායන් මෙහිදී පිළිඹු වේ. ප්‍රදේශ හා සම්ප්‍රදාය අනුව ඉදිරිපත් කිරීම ක්‍රම සහ චරිත වෙනස් විය හැකිය. සළුපාලියේ වැදගත්කම ගත්තොත් සළුපාලිය ශ්‍රී ලාංකික ජන නර්තනය හා වෙස්මුහුණු කලා උරුමේ වැදගත් අංගයකි. එය හුදෙක් නර්තනයක් නොව පැරණි ජන සමාජයේ පැවති ආගමික හා සංස්කෘතික විශ්වාස සමග බැඳුණු කලා අංගයකි. එවැනි සම්ප්‍රදායක් ආරක්ෂා කර අනාගත පරපුරට හඳුන්වා දීම අපගේ සංස්කෘතික උරුමය රැක ගැනීමට වැදගත් වේ. එහෙමනම් අපි සළුපාලිය නර්තන කීපයක්ම දැක බලා ගනිමු. අන්න බලනකො මට නම් ලැජ්ජාවේ බෑ. ඒකනේ අන්න පුතේ කොල්ල විචිල් ගහනෝ. ඒකනේ නා කොල්ලට චූන් එක ඇවිල්ලා. මං දැනගත්ත කොල්ල උඩ දාගෙන ගහනකොට. ෂෝ. හන්දාවේ ඉඳන් කොල්ලට චූන් එක ඇවිල්ලා ගහනෝ කෙලවරක් නෑ. ඒක තමයි පුතේ. මොකද? අනේ පුතේ. අන්න බලනකො ඥානවටියක් කට්ටවිලු. අප්පද බෝල. ඒක තමයි මගේ දිහාමයි බලන් ඉන්නේ. ගෙදර ගෙනියන්න වෙන්නේ නෑ මට ආරංචි අක්කා කියනවලු. ඒ අක්කා කියනවලු උංග කාලෙකින් පිළියන්දර ලස්සන කොල්ලෙක් ආවලු. අක්කා මට මෙහෙමත් කරා. අර අක්කා මට මෙහෙම කරනවා. කණේ කොනනවා. අනේ මං නම් ඕවට අහුවෙන්නේ නෑ පුතේ. ටටා පාරක් දාලා. අයියා වුණාට මං නම් ඕවට අහුවෙන්නේ නෑ. මං අහුවේ යෝවට. ඒක නෙවෙයි පුතේ. මොකද? අන්න බලනකො ලොලෝ. මොකෝ ලොලෝ. අන්න බලනකො සඳ. අන්න බලනකො මෙයාගේ කඳ. අපෝයි කියලා වැඩක් නෑ කඳ. ඒක තමයි පුතක් ඡාත වෙලා කතා කරන්න කෝට් එකට ගෙලහිනවා. ඔව් ඒක තමයි ගෙලහිනවා. ඒක නෙවෙයි පුතේ. මොකෝ පුතේ? ඒ තුන් එකක් හරියන්නේ නැtei. ඒක හරියන්නේ නෑ පුතේ. එහෙනම් දෙමු ටිකක් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්නේ. සෝම්බර එකටම. නෑ පුතේ දෙමු නිකන් රඹුටන් විසි වෙන්න චූන් එකක්. රඹුටන් විසියට සීන් එකක්. දෙමු නිකන් නැගල යන එකක්. නැගල යන එකක්. නිකන් දෙමු නිකන් ලස්සන චූන් එකක්. සෝකය දුකම මට
නේන්න. සකෝ උදේ පාන්දර කෑවා. මෙයයි තමයි වැඩේ කන්නේ මෙතන. ඒක තමයි පුතේ. මොකද පුතේ? අන්න පුතේ සිරිපාලයි හිටගෙන ෆොටෝ ගහනවා. ඒක නේන්න මරිපාලයියත් ඇවිල්ලා. ඒක තමයි නන්දිපාලයිය දැන් නම් දත්මිටි කනවා. ඒක තමයි. ඒක නෙමෙයි පුතේ. මොකද? ඒකට හරියන්නේ නැතේ. ඒක හරියන්නේ නෑ පුතේ. ඒකට හරියන්නේ නැතේ සුදෝ. එහෙනම් දෙමුනික රඹුටන් 20 වෙනි තව එකක්. අන්න අතන ලස්සන නාංගි කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා. ඔව් ඔයාට පේන්නේ මේවා. අනේ මට නාංගි ළමයි පේන්නේ. එයායි ගැන සින්දු කෑල්ලක් කියන්නේ. මොක? ඒ නාංගි ගැන සින්දු කෑල්ලක් කියන්නේ. සින්දු කෑල්ලක්? නාංගි ගැන. හොඳයි. කමන්නට කියන්න බලන්න. ඕන කියනවා. මල් පෙට්ටි වල පාට ගෑවේ ICU මැලි දෙට්ටොලේ. මල් පෙට්ටි වල පාට ගෑවේ ICU මැලි දෙට්ටොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ කම කන්නට කෙල්ලේ. හරියට හරි. හරියටම හරි. දැන් නම් පුතේ වැඩේ විනාසයි. ඔව් දැන් මෙතන හිටියොත් කුටි කනවා ඇති වෙන්නේ. ඒක තමයි මම දැනගත්ත කොස්සක් අරන් එනවා. ඔළුවට දාගන්න බාල්දියා. අපිට මොකෝ නැත්තේ සුදෝ. ඒක නේන්නම්. ඒකට හරියන්නේ නැතේ. ඒක හරියන්නේ නැතේ. එහෙනම් පුතේ කියමු නිකන් සීපදයක්. සීපදයක්. අර හිතගෙන කවි. අර හිතගෙන කවි. කවුරු කිව්වත් හිතගෙන තමයි කියන්නේ. නෑ මචං අර කියන්නේ කට්ටිය හිතගෙන කවි. මේ හිටිවන කවි. පැලවෙයි දන්නේ. ඔව් හිතගත්තොත් නම් පැලවෙයි තමයි. කමන්නට කියන්නේ. එහෙම හරියන්නේ නෑ හිටිවන කවි. හැබැයි පුතේ උපෝපණ්ඩාටි කවුරුවත් අහමුණු කවියක් තමයි කියන්න හදන්නේ. ඕන කියන්නේ. කමන්නට. කමක් නෑ. අයියේ කමන්නට. අයියේ නම් ඔළුව වරන ඔහම. ඒක නෙවෙයි. කියන්නේ කියන්න තමයි කියන්නේ. ඔන්න මලේ ඔය නාමල නෙලාවරේ. ඒක අහලා නැන්නේ? කවුරුවත් අහලා නැතුව ඇති. අහලා නැනේ. මම නම් අහලා තියෙනවා. ඔව්. අම්ම අහලා තියෙනවා. ඔව්. දෙවෙනි කෑල්ල කියනවා එන. දෙවෙනි කෑල්ල? ඔන්න මම පළවෙනි එක කියනවා. මොකද්ද? ඔන්න මලේ ඔය නාමල නෙලාවරේ. සාදුකාරදී ඔරුවක නැගී වරෙන්. නැතකින් පෙරේට මංගල්ල ගත්තේ කුඩේ පාණ්ඩර. අප්පද බොල. නෑ. ඔන්න මං අලුත් එක කියනවා. මොකක්? ඔන්න මං කියනවා අලුත් එකක්. අලුත් එකක්. ඔන්න මලේ ඔය නාමල නෙලාවරේ. අට්ට බින්දේ ගහ උගුලන් ගෙදර වරේ. අලගලෝඩෝ වගේ. නෑ හරියට කියනවා හැබැයි. ආයි මොනවාක්වත් නෑ ගක්සර ඝන පිටවල කියන්නේ. කලනිකගේ ලොරි යනවද බලාවරේ. ඉතින් සාදුකාරදී ලොරියක නැගී වරේ. ඔලේ යන්න වෙන්නේ නැති. හැබැයි පුතේ හරියටම කියන කොල්ලා. කියන එක කියනවා ඇති වෙන්නේ. මම්බාලේ ඇති කල තල ගොයි පැටියා. මේ වගේ. මට තනියට අල්ලපු ගෙදරින් හිටියා. යන එන ලොරි වෑන් නවතාගෙන හිටියා. මිනිනකයි මාතර කිකිලික පැටියා. අප්පද මොල මිනිත් කනවලු. නන්දගේ හිතේ මට කොම හරි දූ දෙන්න. මාමගේ හිතේ මම මර වැඩ ගන්න. නෑනගේ හිතේ හොරාට පැනලා දන්න. මගේ හිතේ දෙන්නම කෙලගෙන යන්න. හැබැයි හිතේ සෝ කොල්ලා. පොත දැහදිච්ච කොල්ලේ තමයි ඉතින්. ආයි මොනවක් කරන්නේ කීරේ වැඩක් නෑ. පේරාදෙනිය එක හිට ඇති මහත්තුරු. පාලම හදන්නට ගත්තේ උණ පතුරු. ඔව්. ඒත් මදිව තව ගත්තයි පොල් පතුරු. පාලම තිබේ මගේ බුක පවතින අතුරු. හරි පුතේ ඒක නම් හරියටම කිව්වා. ඒකටම කිව්වා හරියටම. අදිටම කිව්වා ඒක නම්. ඒක නේද? එහෙම නෙමෙයි පුතේ. මොකද පුතේ? අනේ මෙතර කට්ටිය බලාගෙන ඉන්න එකේ. ඔව්. ලස්සන චූන් එකක් දාන්න ඕන. නිකන් වැඩක් නෑ. මේ කට්ටිය ඔක්කොම එක්කව කරගෙන චූන් එකක් දාන්න. හැබැයි පුතේ සපෝට් එකක් දෙන්න ඕන. මේ කට්ටිය සපෝට් එක දෙනවා? සපෝට් එක දෙනවා කට්ටිය. හැබැයි පුතේ නක්කලා දෙන්න ඕන. අනිවාර්යෙන් නක්කලම දෙනවා. දෙනවා? ඔය දෙනවලු. අන්න පුතේ ඉල්ලන්න කලින් දුන්නා. නෑ තාම චූන් එක දැම්මේ නෑ පොඩ්ඩක් ඉන්න. අත්ලාවේ ඕන්න ඉල්ලන්න කලින් සපෝට් එක දීලා ඉවරයි. හැබැයි අපරාධ කියන්න බෑ සෝ පිළියන්දල කට්ටියක් ඉන්නවා. එහෙම නෙමෙයි පුතේ. ලස්සන චූන් එකක් දාමු. වැඩි දෙනා පොඩි චූන් එකක් දාමු. චූන් එකක්. හැබැයි සපෝට් එක දෙන්න ඕන. තනනයි තනනනයි තනනනයි තනනනනයි. නැතකින් විතර. තා කොහොම සපෝට් එක දෙන්නේ? චූන් එක මදිද? නෑ බා සපෝට් එක මදි. සපෝට් එක මදි. සපෝට් එක මදි. සද්ද මදි. සද්ද මදි. ටිකක් කොල්ලට ටිකක් වැඩි සද්ද ඕනේ. ටිකක් ටිංගර ටිංග
බැරුණානේ. මං දැනගත්තා ඔබලා එනකොට වැඩේ කයි කියලා. ඒ මොකද? යකෝ මම මෙතන කට්ටියට මේ යකෝ ටික නවත්ත ගන්න බැරි වුණා. එහෙම නෙමෙයි පුතේ. ඔය දන්නේ මං කොහෙටද ආවේ කියලා. ඒ මොකේ? මදුරාපුර නුවරින් නම් ආවයි කිව්වා. පයින්ද? පයින්ම තමයි එන්න වෙන්නේ දැන්. ඒ සියලු දෙනාම ප්‍රශ්න කරගෙන මේ කරන්න ආව වැඩ කටයුත්ත. මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්ද තවත් සාර්ථකත්වයට පත් වෙන්නත් කියලා. අත්තට කියලා. මේ මහා සංඝරත්නය ඇතුළේ මේ සියලු සභාවට සිතක් සාන්තියක් උදා වේවා කියලා විශේෂයෙන් මේ රඟ දක්වන දරුදරියන්ට. දිස්තු කෝටි දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව ලැබෙන්න කියලා. අටාරුවක් රෝග නවානුවක් ඇති 203ක් ආතරවල අදින් පටන් දූරී මූට වේවා කියලා. සෙත් කියමනක් කියලා ආශිර්වාදයක් කරලා. අපි යන්නාට මොනේද? අපි යන්නාට මොනේද? මුනිදු බුදු වී පුරං හට බන දසු වෙන්නා එකල දෙවියෝ ආස වැඩ ඉඳ සුවං මල් වැසි දසු වෙන්නා මෙකල්පය පං දාස පවතින බුද්ධ ශාසනේ අනුහසින්දා අකල් මරණෙත පැමිණි දෝෂය පතුල දසැඳිලි දොස බසින්දා තුලා ලෙසින් එවිතල් පුර වැඩි ගමනේ කලුව අරන් පත්තිලි දේවරින්නේ කරුණාටක හැම පිරිවල තුරලවන්නේ කලු සල්මට පුරුසන් නිලවරන්නේ ඒකනේ උගාලකින් නේද මේ කට්ටේ චූන් එකක් දාපුවා උඩ චූන් එකක් ද ලොකේ la 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 la
අමනේ ඔය තමයි දෙවලුම. ආපෝ ඔය උඹේ දෙවලේ චුට්ටක් නැකලා ගියා වෙයි. සපෝට් එක මතියි. තමයි ඇන්ටට සපෝට් කරනවා මතියි. ඔව් එතන නැකලා යනවා සපෝට් එක. පොලේ දැක්කම දෙන්නේ නැහැ. ඔව් නේ කවි. එකක් කියලා ගන්න එක. එකක් කියන්නේ. මාතර ගංගේ නාටි කෙලිගේ පැටියා. තල්ල දුදුයි පෙරලේ කොඹර කැටියා. යන්නේ නලොරි පාර නවතාගෙන හිටියා. වඩු ගන්නද? මිනිනෝ කයි මාතර කිලිගේ පැටියා. ඒකමද? කෑ චුන්නේ දාගමුද? කතා චුන්නේ දාමුනේ. තා චුන්නේ. එක චුන්නේ දාලා. ඔව්. අපි යන්නේ නැත්නම් කාල වේලාවක් කරලා ඉන්න. ඒක චුන්නේ දාලා. ඔව් ඒක ටිකක් දාලා. විතර කට්ටිය බලාගෙන ඉන්නවා. ඒකනේ කට්ටිය ගොඩක් බලාගෙන ඉන්නවා. ඒකනේ අපි ඊපස්සේ නැත්නම් කියනවා නම් ගොඩාක් ජාති තියෙනවා. ගෝ අමාවර යකවල කඩපාලේ කරන්න ගියා. ඒකෙන් එක සවියක් කියලා යනවා. එකක් කියලා යනවා. නේ? ඔව්. ලස්සන හොයසි. ලස්සන යන්නේ. චූන් එක දෙන්න බලමු මේ කට්ටිය. ඔව් බලමු. අන්තිමට දෙන්න මම කියන්නේ. ඔව් පාලේ කාවියන්. දිලාවනේ පලාලි වන්දේ කියලා. ලැට් එකේ යනවා. අයියෝ. කලබලේනේ. ඔව් කලබලේ තියෙන්නේ. ඔතන වැඩි කල්. ඔව් එහෙම නෙමෙයි. කට්ටිය පොඩක් හිනත් කරලා හින්දා. ඒකනේ. අද කාර්යයේ අපේ දුවදරුවන්ගේ දවසේ වැඩි සාර්ථක වෙන්න මහන්සි වුණා. නැත්නම් මෙතන පැමිණෙන සියලු දෙනාගේ නවානුව අපරෝධ 23ක් අපි වන්දන්නේ. දෝෂාවන්ත කාර් තියෙනවා නම් ඒ සියල්ලම දූරීකృత වෙන්න කියලා. මේ පත්තිරි මෑණියන් ආශිර්වාද ලැබුවේ සල්ලිනා වඩලා ඒ සියලු දෙනාම සාර්ථක කළා. අපි එන යන්න යම්. දෙනාන දෙන්න